හරි මේ වෙලාවේ මම ඉන්නේ ඇම්බසන් වනාන්තරේ මේ මාර වැස්ස දන්නවනේ ඉතින් හැමදාම වයින්නවා. හරි මොනවා වුණත් දැන් LGBTQ+ කියලා එකක් තියෙනවනේ දැන් ගොඩ දෙනේ දන්නේ නැහැ මොකක්ද කියලා. මම ඕක කියන්නම්. L කියන්නේ ලෙස්බියන්. ඒ කියන්නේ කාන්තාවක් කියන්න බෑනේ බං ඒ වගේ උන්ට ගෑනු දෙන්නෙක් අතර පවතින ලිංගික සම්බන්ධතාවයට. හරිනේ. එතකොට LG G එකෙන් කියන්නේ මොකද්ද? ගේ. ගේ කියන්නේ පිරිමි දෙන්නෙක්. පිරිමි දෙන්නෙක් අතර තියෙන ලිංගික සම්බන්ධතාවයට. එතකොට B එකෙන් යනවා බයිසෙක්ෂුවල්. ගෑනු පිරිමි දෙකොල්ලොත් එක්කම. හිතා ගන්න බෑ ඉතින් දැකලත් නෑ අතරම. කමක් නෑ. එතකොට LGBT කියමු කමක් නෑ කියමු ඔය මගුල් ඔක්කොම. ඊළඟට T තියෙනවා. T මොකද්ද? ට්‍රාන්ස්ජෙන්ඩර්. ඒ කියන්නේ ගෑණියෙක්ට පුළුවන් පිරිමියෙක් වෙලා ඉන්න, පිරිමියෙක්ට පුළුවන් ගෑණියෙක් වෙලා ඉන්න. අර ලේඩි බෝයි සංස්කෘතිය තියෙනවනේ අර මේ තියෙන්නේ තායිවානේ තියෙන්නේ. සෝරි තායිලන්තේ තායිවාන් නෙමෙයි සෝරි. තායිවානේ කට්ටිය සෝරි වෙන්න ඕනේ මේ තායිලන්තේ තමයි එක තියෙන්නේ ඔය පතාය වගේ වල තියෙනවා ගොඩක්. LGBTQ. හරි මම දැන් BT එක මම කවර් කරා. දැන් Q එක කියන්නේ මම මානව සීන් එක Q එක කියන්නේ. ඒ කියන්නේ Q එක කියන්නේ උන් දන්නේ උන් ගෑනුද පිරිමිද කියලා. එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ උන් දන්නේ ගෑනුද පිරිමිද කියලා. ඊට පස්සේ LGBTQ+ කියලා දෙනවනේ. උන්ගේ මානසිකත්වයෙන් දන්නේ උන් ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලා. මම මගේ දැනුමෙන් කියන්නේ. ඒක මාරම ආතල් සීන් එක කියන්නේ. යකෝ මම දන්නේ ඇත්තටම ගෑනුයි පිරිමි කියලා විතරනේ. ගෑනුයි පිරිමි කියලා විතරයි මම දන්නේ පොඩි කාලේ ඉඳලාම. දැන් මේ එක සබ්ජෙක්ට් එනකොට මාරම සීන් එකක් මේවා ඇත්තටම දෙවියන් වහන්සේ විසින් බලා ගන්න ඕනේ. මට අහන්න තියෙන ඉතින් දෙවියනේ ඔබ කොහෙද කියලා තමයි.